ඔබ ශීලම දිනාචේ ආදරයෙන් සාදරයෙන් අදත් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනෙන්නේ අමරණීය දිනයක් සිහි කරමින් 2009 මැහිදා 8 වෙනිදා 30 වසරක යුද්ධය නිමා කරපු දිනය විදියට සනිටුවන් වෙනවා. එම දිනය සිහි කරමින් විවිධ වූ අදහස් උදහස් කැටිකොට ඔබට අවුරුදු 16ක් සපිරෙන මේ මාතෘ භූමියෙන් ත්‍රස්තවාදීන් මොළිනුට්පුටා දමපු දිනය විදියට මැයි 18 වෙනිදා සනිටුවන් වනවා. එවැනි අභීත වූ අභයදානයක් ලබා දුන් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවතේ නායකයා විදියට අවිවාදයෙන් පිළිගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවිධ අදහස් උදහස් වලින් උත්තමාචාර දක්වපු ආදරණීය මිනිසුන්ට ඔබ වෙනුවෙන් අපකැප වුණු රණවිරුවන්ටත් මේ උපහාරයක්ම වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි වීඩියෝවට යමු වෙමු. TNT සදා අමතක නොවන කැවිතිගොල්ලාවී සිදුවුණු බෝම්බ බස් ප්‍රහාරයෙන් මියගිය සිඟිති පුතෙකු අත හොයාගෙන සිටින පියෙක්ගේ වේදනාබර හැඟීම් පෙන්නුම් කරන ඒ වගේම මේ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ඉරණම සනිටුවන් කරපු උච්චතම අවස්ථාව ගෙනහැර දැක්වෙන ප්‍රධානම ඡායාරූපයක් ඔබගේ මතකයේ සදා රැඳෙනු ඇත. මතක තියාගන්න ඕනි ඔය ලිස්ට් වල ඉන්නේ අපේ අම්මලාව හිනස්සවන්න තමන්ගේ අම්මලාව අඬවපු පුත්තු කියන එක. තමන්ගේ ලෙයින් වැදපු පුතුන් මේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දන් දුන්නු අම්මලා මේ අද කතා කරන ඔබත් මාත් මගේ දෙමව්පියොන් ළඟ ජීවතුන් අතර සිටින්නේ මෙවැනි පුතුන් නිසා බව ඔබ සියලුම දෙනා දැනගන්න ඕනි. මෙය සදානුස්මරණයක්ම වෙන්න ඕනි. අපි වෙනුවෙන් ලේ දහඩිය කඳුළු ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවනි ඔබට සදා ණයගති. සසර වසනාතුරු මේ සසර දුකින් අත් මිදීමට අපහට ලබා දුන් අභයදානයට ඔබ සියලු දෙනාට නිවන් සුවයම ලැබේවා. හැකක් නැතුව ගෙදර එන්න ඔබගේ දුවට පුතාට ආදරණීය සැමියාට බිරිඳට අම්මට තාත්තට මේ මාතෘ භූමියේ අස්සක් මුල්ලක් නෑරම ඕන මොහොතක පාරට බැහැලා ගිහින් ගෙදර එන්න ඉඩ සලස්සලා දුන්නු අභීත සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුන්ට ඔබ සදා ණයගැති බව මතක තබා ගත යුතුයි.